මේ නාමන් කියන මිනිස්සයා සේනාධිපතියා තමාට කුෂ්ඨ රෝගයක් තියෙනවා කියලා මොනවද කරලා තියෙන්නේ? සංගෝගල තියෙනවා. කවුරුත් දන්නේ නැහැ. සංගෝගත්ත මිනිස්සෙ. ඔහුගේ පාපය, ඔහුගේ රෝගය සංගෝගන තියෙනවා. අද ගොඩක් අයගේ ජීවිත මේ වගේ ක්‍රිස්තියානි අයගේ සංගෝගන ඉන්නේ. මම කරන දේවල් වෙනසට පෙන්නේ නැහැ. මං කරන දේවල් පාස්ටර්ට පෙන්නේ නැහැ. මං කරන දේවල් මගේ ස්වාමි පුරුෂයට පෙන්නේ නැහැ. මං කරන දේ මගේ භාර්යාවට පෙන්නේ නැහැ. මං කරන දේ මගේ දරුවන්ට පෙන්නේ නැහැ. සංගෝගන ඉන්නේ. හොඳට මතක තියාගන්න අද දෙවෙනස කතා කරන්නේ ඔබටයි. තට්ටුව දාලා කියන අද දෙවෙනස කතා කරන්නේ ඔබටයි කියලා. සමහර කුෂ්ඨ රෝග වගේ ලොකු පාප. කුෂ්ඨ රෝග වගේ ලොකු පාප වලට සමහර කිතුණුවන් ගොදුරු වෙලා ඉන්නවා. එළියට එන්නම බැරුව. එළියට එන්න විදියක් නැහැ. උදාහරණයක්. බොරු කියන එක පාපයක්ද නැද්ද? බයිබලයේ යක්ෂයව සඳහන් කරන්නේ මොන විදියටද? කාම විචාචාරයේ ලොක්කා. එහෙමද? සොරකමේ ලොක්කා. එහෙමද? වංචාවේ ලොක්කා. එහෙමද? මිනිමරුවගේ ලොක්කා. බයිබලයේ සාතන් සඳහන් කොහමද? බොරුවේ පියා. ඒ කියන්නේ හැමදේම උන්වහන්සේට කීකරු වෙනවා. හැම වචනම කීකරුයි. පුංචි බොරුවක් හිඳලා ඊට තමයි කියන්නේ. ඒ බොරුව ඇති යක්ෂයාට ඔබව අල්ලන්න. ඒ පුංචි බොරුව ඇති ඔබගේ ආශිර්වාදය වළක්වන්න.